तो මට බැරි මට කෑවට පාසල් 30කට ණයයි. මේ මට තව ඉන්දියාවට එකක් දෙන්නකෝ. ඕවා තියෙන්නේ යට කරන්න තමයි. පිස්සු කෙල්ල. මාළු පැටවෙකු හෝ බිහිවන තුරු මාළු නොවල්ලන මෙන් මෙයින් දැනුම් දෙමි. හොරෙන් හෝ මාළු ඇල්ලුවොතින් දැල කටේ ඔබනු ලැබේ. කවුසුනිල්ලක ඒව ගහන්නේ? තෝමන බල තෝ තේක බීපන්. මට පොලයක්ෝ මේක කන කෑම. අපිට මේ බල්ලුක කන්න බෑ. අම්මා පන්නේ මේ ඉලියප්පේ හැදි බල්ලෝ මොනවද මේ හදන්නේ? මේ පරිපුරිනෝ ඉලියප් ගන්න පුළුවන් බල්ලේ පාපිලා तो මට බැරි මට කෑවට පාසල් 30කට ණයයි. මේ මට තව ඉන්දියාවට එකක් දෙන්නකෝ. හරි ළමයි ડોකියුමන්ට් ඔක්කොම හරිනේ. එක ડોකියුමන්ට් එකක්වත් අඩු නම් ට්‍රයල් පෙන්නන්නත් බෑ, ලයිසන් ගන්නත් බෑ. දන්නවද ඔන් ડોකියුමන්ට් ටික? ID කොපි ඕනේ, ඔරිජිනල් උප්පැන්නේ ඕනේ, එල් පර්මිට් එක ඕනේ. ඒකක් හරි අඩු නම් ට්‍රයල් පෙන්නන්න බෑ. ඕකනේ ඔයි. තව ටික වෙලාවකින් තමුසේගේ ජීවිතේ වටිනම දෙයක් ලැබෙන්න හදන්නේ. ඔය ටික වෙලාවකට ඇඟේ පතේ අමාරු නතර කරලා පොඩ්ඩක් ඉන්නවා. මෙහෙන. මෙන්න මෙතනින් ඉන්නවා. එල්ලන්නේ නැවත. ठी படத்திரியா மாசிலா உண்மை காதலே மாறுமோ මල්ලි මං ඔතන උදේ සෙරෙප්පු දෙක තියලා ගියේ මං ඔතන ඔබ පස්සේ බා කෝ බස් සෙරෙප්පු දෙක අයියා ලයිසන් ගන්නද? නෑ මේ සමෘද්ධි සහනාධාර ගණ්ඩාව ඒව හාල් කුල් එක කවුද බම්මු? අයියා ට්‍රේනින් යනවා මන් දැකලා නෑ. ට්‍රේනින් මේ ජනකට උඹට කියන්න මල්ලි කටාර වල අවුරුදු 10ක් එක දිගට ඔය රෝදෝ 25 30 තියෙන ලොකු 10 වීල් ඒ ලෝප එකෙක් මම එතකොට ගජබා සුපර් ක්‍රෝස් ෆෝමියුලා 1000 ඩුකාටි ගෝනි ෆ්‍රී එතකොට මොකක්ද අර වැල්ලවත්ත සුපාටා මේ ඔක්කොම පැදපු එකක් යකෝ මම බලන්න කියන්න මල්ලි ඔය ඩිලන්ත මාළගම මහත්තයා ඉන්නවනේ ඒ එතුමා ඉන්න තැන හරිනම් කවුද ඉන්න ඕනේ මේ ජනක එදා ඒ රේස් ඉන්ටර්විව් එක තියෙන දවසේ මට යන්න බැරි වුණා. මේ කුඹුරු ඇපිරිල්ලක් තිබ්බ බං ධම්මිකයට අත්තමක් දෙන්න තිබ්බා. ඒ හින්දා මට එදා යන්න බැරි වුණා. එදා ඒ රේස් ඉන්ටර්විව් එකට ගියා නම් කවුද අද ලැම්බෝගිනි පදින්නේ? දිලන්ත මාළගමුවනේ. සිම්පන්චි ගොනෙක්නේ. යකෝ ජනක මේ ජනක. එහෙව් එලෝපු මට මේ සිසිකි මරුටිය මොන සිප්පි කෑල්ලක්ද ඔය? සිතබලි මට පොඩ්ඩක් මේ වීස් එක දෙලා තියෙන්නේ පොඩ්ඩක් සික් වෙලා ඉන්නේ ඔයා මම හිතා කාට් එක බලමු නැසන්ත හරි සින්තා ඔයා ගිහලා බයික් ටික බලන්න ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් නේ හරි බලමු කණ්ඩුමා සඳේගම් යන්දමී මූට ලලනාම ඉනියවද කොහෙද සර් මට ඇඟිල්ලෙන් අයින්නවා අනම්මනම් කරනවා
වැද්දුව නේද කොන්නේ තමුසලට කොච්චර ට්‍රේනින් කරත් වැඩක් නැහැ නේ තමුසල වගේ උන් තමයි පාරේ ඉන්න අහිංසක මිනිස්සු යට කරලා මරලා දාන්න යනවා ගිහලා දානවා තිපතනි බයික් එක තමුසෙල් බලන්නකො මල්ලි අර බූරුවා කෝන් එක මස් කරා දැන් ඒකෙන් ආයෙ වැඩක් ගන්න බෑ බලන් ඉන්න පුතා මන්ද මල්ලි වැඩ නැහැ ලොන සොහලා දාන්න හිතෙනවා හරි ඊළඟ එන්න ගන්න බයික් එක අර යන්න දංගල ඕවා තියෙන්නේ යට කරන්න තමයි පිස්සු කෙල්ල මම නිමිතන බලන්න ඉන්නේ ඔයා පාස් අර කල්ලම ෆේල්ද මොකද උනේ ඔව් සර් කෝන් එක වැදුණා සර් පොර එකයි දෙකයි දෙකමාරයිල අපේ ජනක මං කියලා දීපු ටික මතකයිනේ මං අත උස්සනකොට ස්ටෙනිල් එක උඩරිම කපලා ගන්න හරි මේ පැත්තට අත පාත දානකොට කෙලින් කරලා බ්‍රේක් කරගන්න හරි ඒක මොකද්ද 2000ට ඊට වැඩිය කරන්න බෑ වැඩේ හරියට කොට දාගන්න හරි ඇයි වෙන මේ බ්‍රේන් සවුඩි පැද්ද අපිට මේ මෙව්ව කජුද වැඩේ හරියට කොට දාගන්න ඕනේ නාගන්න නම් එපා මේ යනවා යන්න ඇයි වෙන අවුරුදු 10ක් කටාර වලට එන්නිල් පැද්දකුවනේ. මේ මදිවල තව සුපර් ක්‍රොසුත් පැද්දලු. ආන් එක්සැමිනර් සර්ගේ දකුණු අතයි දකුණු කකුලයි දෙකම ඇඹරිලා. වම් අතින් කතිර ගාල් තමයි තමුසගේ ලයිසන් ටෙම්පරරි කැන්සල් කරේ.